මේක දැක්කම මොකක්ද කියලා දන්නවද? ටයිටල් එක දැක්ක නිසා දන්නවද මොකක්ද කියලා? ඒකට මේ තියෙන මම හදපු ක්ලොක් එකක්. මේ තියෙන මම දැනට පාවිච්චි කරන ක්ලොක් එක. මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සයිඩ් එකෙන් බැලුවොත් එහෙම කිසි දෙයක් පේන්නේ නැහැ. ඒතර මේකෙන් වෙලාව බලනකොට සමහරක් වෙලාවට විතරයි වෙලාව පේන්නේ. මොකද මම ඉන්න තැන අනුව මට වෙලාව පේන්නේ නැහැ මේකෙන්. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එකේදී අලුතෙන් ක්ලොක් එකක් හදනවා කියලා හිතුවේ මම. ඒතර දැන් ක්ලොක් එකක් වුණාම කටු තියෙනවා එහෙම නැත්නම් නම්බර්ස් තියෙනවනේ. ඒතර කොහොමද මේකෙන් වෙලාව කියන්නේ? මේකේ තියෙන අකුරු රැන්ඩම් දාපු ඒවා නෙවෙයි. මේ අකුරු එකතු කරලා මේකෙන් වචන හදන්න පුළුවන්. ඒතකොට ඒ වචන වලින් තමයි මේකේ වෙලාව කියන්නේ. දැන් මේ වර්ඩ් ක්ලොක් කියන කන්සෙප්ට් එක අලුත් දෙයක් නෙවෙයි. ඒ වුණාට දැන් මම හදන හින්දා මට අර සාමාන්‍ය කටු දාන එකක් හරි නම්බර්ස් තියෙන එකක් හරි හදන්න කැමති වුනේ නැහැ. මොකද ඒක බෝරින් වැඩි. අන්න ඒක නිසා තමයි මේ වගේ එකක් තෝරගත්තේ හදන්න. හරි දැන් මේක මම හදනකොට හදන්නේ අකුරු 12 12 මේට්‍රික්ස් එකක් විදියට. මේකට නම් තව වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ 18ක් දාන්න පුළුවන් 20ක් දාන්න පුළුවන්. ඒතර ඒකේ ඇඩ්වාන්ටේජ් එක තමයි ගොඩක් ඉඩ තියෙන නිසා මේකට තව අමතර වචන දාන්න පුළුවන්. ඉස්සෙල්ලාම Word document එක ඕපන් කරලා ඒකේ ටේබල් එකක් ඉන්සර්ට් කරගන්නවා 12 12යි. ඒතර මට අවශ්‍ය අකුරු ටික එක එක තැන් වලට දාලා බලන්න පුළුවන්. ඒක හොඳට ෆිට වෙනවද නැද්ද කොහොමද කියලා එතනින් ප්ලෑන් කරගන්න පුළුවන් ඒ ටික. මෙතනදී ඉස්සෙල්ලාම දාන්නේ මේකට අවශ්‍ය වෙන ඒවා. ඒ කියන්නේ මේකේ සමහරක් වචන තියෙනවා අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඒවා. දැන් numbers ගත්තයින් පස්සේ 7 1 2 3 4 අර ඒ විදිහට තියෙන්න ඕනේ. එතකොට ඒ ටික ඉස්සෙල්ලා දාගන්නවා. ඊළඟට තව වචන තියෙනවා මේකේ half කියලා තියෙනවා past කියලා තියෙනවා 2 කියලා තියෙනවා. අන්න ඒ වගේ වචන ටිකත් මේකට දාගන්න ඕනේ. තව ඕනනම් මේකට noon කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් midnight කියලා දාන්න පුළුවන්. ඒ වගේ additional ඒවා දාන්න පුළුවන්. ඒ වුණාට දැන් මෙතන 12 12 matrix එක දැනනවත් පොඩි එකක් හින්දා මම එච්චර දෙයක් දාන්න යන්නේ නැහැ මේකට. මේකේ තියෙන අකුරු ටික ලේස කට් කරගන්න ඕනේ. ඒක නිසා ඊළඟට හදන්න ඕනේ ලේස කට් කරන්න පුළුවන් ෆයිල් එක. මේකේදී ඔක්කොම මෙෂර්මන්ට්ස් දෙන්න පුළුවන් මිලිමීටර්ස් වලින්. එතකොට කොලේ සයිස් එක විතර මම දෙනවා. මෙතන 200 මට මතක නැහැ කීයද කියලා. මේක වොයිස් රෙකෝඩ් කරද්දී මම වෙනම කරන්නේ 260 ගානක් තමයි දෙන්නේ. සයිසස් ටික හරියට දුන්නාන් පස්සේ මේකට බෝඩ් එකක් සෙට් කරගන්නවා. එතකොට ලේස කට් කරද්දී සම්පූර්ණ ස්ක්වයර් එකම කපලා ගන්න පුළුවන් ඒකෙන්. ඊළඟට මේකට මම ග්‍රිඩ් ලයින්ස් ටිකක් ගහ ගන්නවා. එතකොට මේකේ අකුරු ටික සෙට් කරන්න පොඩ්ඩක් ලේසි වෙන හින්දා. ග්‍රිඩ් ලයින්ස් වලදී ගැප් එක දෙනකොට මම දෙන්නේ 16.67 mm. මම ඉස්සරදී කියන්නම් මොකද්ද මේ මෙෂර්මන්ට් එක කියලා. ඊළඟට කරන්න තියෙන අකුරු ටික ටයිප් කරලා ගානට සෙන්ඩ් කරගන්න එක. ටයිප් කරගන්න ටික ඔක්කොම ඉවරනන් පස්සේ මේකේ ඔක්කොම ටික සිලෙක්ට් කරලා path කියන එකේ object to path කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. ඊළඟට svg ෆයිල් එක විතර එක්ස්පෝර්ට් කරගන්න තමයි තියෙන්නේ. මේක ලේස කට් කරනකොට මම පාවිච්චි කරන්නේ කාඩ්බෝඩ් කෑල්ලක්. මේකට වෙන මැටීරියල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දේවල් දෙකක් බලන්න ඕනේ. පළවෙනි එක තමයි එක පැත්තකින් ෆෝන් එකේ ලයිට් එක තමයි පස්සේ ඒක අනිත් පැත්තෙන් පේන්න බෑ. අනිත් එක තමයි මැටීරියල් එක ගොඩක් තික් වෙන්නත් බෑ. මේ තියෙන ලේස් කට් කරගත්තු ක්ලොක් ෆේස් එක. මේකට ක්ලොක් ෆේස් කියලා කියන්න පුළුවන්ද මන්ද? ඒ උනාට ලේස් කට් කරගත්තු එක තමයි මේ තියෙන්නේ. ස්ටෙන්සිල් ෆොන්ට් එක පාවිච්චි කරන අර මැද කැලලත් ඉතුරුලා තමයි ලේස් කට් වෙන්නේ. හැබැයි ස්ටෙන්සිල් ෆොන්ට්ස් වලට මම එච්චර කැමැත්තක් නැහැ. මොකද මට නම් ඒක චුට්ටක් කැතයි වගේ. ඒක නිසා තමයි මේ වගේ සාමාන්‍ය ෆොන්ට් එකකින් මේ ගැහුවේ. අකුරුවල පිටිපස්සෙන් දාන ලයිට් එක මම පාවිච්චි කරන්නේ WS2812B කියන addressable RGB light එක. මේ LED strip එකේදී 60 LEDs per meter කියලා තමයි එන්නේ. ඒ කියන්නේ මීටරයට LEDs 60 ගන්න තමයි තියෙන්නේ. එතකොට LEDs දෙකක් අතර gap එක තියෙන්නේ 16.67 mm. අන්න ඒක නිසා තමයි අර කලින් ටෙම්ප්ලේට් එක හදද්දී එතන gap එක විතර 16.67 mm ගත්තේ. ඒතර අකුරු දෙකක් අතර gap එක තමයි එතන තියෙන්නේ. LEDs ටික අලව ගන්න ඕන නිසා කාඩ්බෝඩ් කැල්ල කපා ගන්න ඕනේ ඉස්සල්ලා. මාක් එකක් අරගෙන කාඩ්බෝඩ් කැල්ල LEDs ටික එන තැන ඉස්සර මම මාක් කරගන්නවා මේ විදිහට. කාබෝඩ් කැල LEDs ටික හරියට ඇලුවෙන් පස්සේ ටෙම්ප්ලේට් එකේ උඩින් තිබ්බම මේ වගේ ගාන්ට ලයිට් එකකින් ලයිට් එක ඉන්නේ මේ මොනවාද ලේට් එකෙන් ලේට් එකට LED එක ගාන්ට මේ විතර මැච් වෙනවා. LEDs ටික නිකන් මේ විතර තියලා විතරක් මදි. මොකද නිකම්ම තිබ්බෙන් පස්සේ වටේටත් ලයිට් එක යනවනේ. ඒතර වටේට තියෙන අකුරු ටිකත් පත් වෙලා තමයි පේන්නේ. අන්න ඒක නිසා LEDs වෙනම වෙන් කරන්න ඕන නිසා මෙන්න මේ වගේ ග්‍රිඩ් එකකුත් අවශ්‍යයි. මේක මම කාබෝඩ් වලින් ඉස්සලා හදලා බැලුවා. ඒ උනාට කාබෝඩ් වලින් හදන්න ගියන් පස්සේ මේක එපා වෙනවා. ඒක නිසා මම මේකත් ලේස් කට් කරගත්තා. අර වගේම ෆයිල් එකක් හදලා. මේ කැලිටික ලේස් කට් කරගන්න පාවිච්චි කරන්නේ මිලිමීටර් 2 ප්ලයිවුඩ් ෂීට් එකක්. හැබැයි මං හිතන්නේ මේකට ඝනකම කාඩ්බෝඩ් කැල්ල පාවිච්චි කරලා ලේස් කට් කරගන්න පුළුවන්. මේ කැලි වල මැදින් මෙහෙම කට් එකක් දාලා තියෙන. ඒතකොට මෙන්න මෙහෙම එකින් එකට මේක හයි කරන්න පුළුවන්. තනින් තන සුපර් ග්ලූ පොඩ්ඩක් පාවිච්චි කරා. මොකද මේකේ ෆ්‍රික්ෂන් ෆිට් එක විතරක් මදි. ඒ කියන්නේ සමහත් තැන් වලින් ඉස්සෙන් පස්සේ මේක සම්පූර්ණයෙන්ම ගෙලලා එන්න පුළුවන්. මෙච්චර වෙලා යනකම් මට මේක අහුන්නේ නැහැ. උනට මේක නිකන් කියනකොට මට අහුනේ. මගේ 12 කියන එකේ 12 කියන එකේ V අකුරක් හලලා තියෙන්නේ මම. ඔක දැන් එක දිගට ටයිප් කරන් ගියා නම් වර්ධින්නේ නැහැ. ඒ උනට අකුරෙන් අකුර ගහන ඉඳ තමයි එකක් හැල්ලලා තියෙන්නේ මගේ අතින්. ඒක නිසා ලේස් කට් කරන කලින් අනිවාර්යෙන් ඔක්කොම වචන ටික හරියට කියවලා බලලා හරියනම් විතරක් ලේස් කට් කරගන්න ඒක. දැන් ඉතින් ආයෙ මුලින් ඉඳන් ලේස් කට් කරගන්න යනවා ටෙම්ප්ලේට් එකක්. මම මුලින් හිතුවේ මේක සුදු පාට කාඩ්බෝඩ් එකක් උනාට ස්ප්‍රේ පේන්ට් කරනවා කියලා බ්ලැක් වලින්. ඒ උනාට දැන් මේක අලුතෙන් ආයෙ හදන වෙන හින්දා මම කෙලින්ම බුක් ෂොප් එකකින් ගත්ත මේ වගේ කළු පාට බෝඩ් එකක්. එතකොට මේක පාවිච්චි කරලා තමයි අලුත් ටෙම්ප්ලේට් එක කපා ගත්තේ. LEDs 12ක් තියෙන පොඩි ස්ට්‍රිප්ස් කැලි 12ක් අවශ්‍ය වෙනවා මේක හදන්න.
එලිඩිස්ටික් හයිකරගන්නකට මේ ඩේට ඩිරක්ෂණ ගෙන හොඳ බලන්න ඕනේ මොකද මේ එක ඩිරක්ෂණ එක විතරයි ඩේට ට්‍රවල් කරන්න එකන්නේ පලවනි ස්ට්‍රිප් එක ඩේට අවට් කනෙක් වෙන්න ඕනේ දෙවනි ස්ට්‍රිප් එක ඩේට ඉන්න කර අන්න විතරමයි සම්පූර්ණ මෙට්‍රික්ම හදාගන්න ඕනේ කාබෝඩ් ඔක්කොම එලිඩිස්ටික් හයිකරගත්තෙන් පස්සේ මම ග්‍රිඩ් එක තියලා බලුවා ඔක්කොම ටික ගානට එලයින් වෙනවද කියලා ඊළඟ කරන් තියෙන වයරින් කෑල්ල මෙතනදී ලොකුවට කම්ප්ලෙක්ස් දෙයක් නැහැ උනාට අර ඩිරෙක්ෂන් එක බලන එක තමයි මෙතනකදී ලොකුටම බලන්න ඕනේ ඉරපස ග්‍රිඩ් සුදුපාටින් පේන් කරන හිතුව හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි එතකොට බ්‍රයිට්නස් ගතිය චුට්ටක් වැඩි වගේ පේනවා. මොකද සුදු පාට කලයකට ලයිට් එක හොඳට රිෆ්ලෙක්ට් වෙන හින්දා. අනිත් එක තමයි දැන් මේ ප්ලයිවුඩ් හින්දා මේකේ සමහර කෑලි වල පාට තදයි සමහර ඒවා පොඩ්ඩක් ලා පාටට තියෙන්නේ. එතකොට අපි තනි කල එකක් දැම්මෙන් පස්සේ එක එක ලිටර්ස් වල බ්‍රයිට්නස් ගතිය චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. හරියට චෙක් කරගත්තෙන් පස්සේ පුළුවන් ග්‍රිඩ් එකයි LEDs ටිකයි එකට හයි කරගන්න. ඔන්න දැන් මේ ඔක්කොම ටික දාගන්න හදාගන්න පුළුවන් ෆොටෝ ෆ්‍රේම් එකක්. හැබැයි මේක මම හදන්නේ නැහැ. මම මේක කඩේකට දීලා තමයි හදන්නේ. කඩේකට දුන්නෙන් පස්සේ කැමති සයිස් එකකට කැමති ඩිසයින් එකකට අපිට හදාගන්න පුළුවන් ලේසියෙන්ම. නැත්තම් මම හදන ගියොත් එහෙම මේක ගෙදර හදපුවා කියලා තේරෙනවා. ඒකෙන් තමයි ප්‍රොෆෙෂනල්ස් ලාට කියලා හදාගන්න එක හොඳයි ඒක. දැන් මගේ සුදු පාට ටෙම්ප්ලේට් එක වැරදිනේ. ඒ උනට වැරදි වුණාට ඒකේ මෙෂර්මන්ට් එක හරි. ඒතකොට මම ඒක තමයි දිගටම වීඩියෝ එකේදී පාවිච්චි කරේ. එක්ක ටෙස්ට් කරන්න නැත්තම් මේ වගේ ෆ්‍රේම් එකේ සයිස් එක ගන්න පාවිච්චි කරන්නේත් අන්න ඒක. මොකද හැම එකටම කළු පාටක් ගත්තොත් එහෙම එක එක ජරා වෙන්න පුළුවන් නැත්තම් ඒක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මම හැමදෙස්සෙම මේ සුදු පාට එක පාවිච්චි කරන පේන වීඩියෝ එකේදී. හරි එතකොට දැන් මේක මම කන්ට්‍රෝල් කරන පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ D1 mini එකක්. ඒක නිසා මේක හයි කරගන්න ඕනේ ලයිට් එකට. ඉස්සෙල්ලාම බේසික් විතර කෝඩ් කරා. ඒ කියන්නේ ලයිට් එකේ පොසිෂන් එක දුන්නාම ඒක ඔන්න වෙන විදිහට තමයි හැදුවේ. එතකොට මෙතනදී මුලින්ම ඔක්කොම ලයිට්ස් වලට එක කලයක්ක් දෙනවා. ඊළඟ පොසිෂන් එකත් එක්ක දුන්නාන් පස්සේ ඒ ලයිට් වල කලයක වෙන කලයකින් තමයි පත්තු වෙන්නේ. එතකොට අන්න ඒ පොසිෂන්ස් ටික ගෲප් කරලා හදන්න පුළුවන් වචන. ඊළඟට කරන්න තියෙන්නේ ටයිම් එක කැල්කියුලේට් කරන ලොජික් එක ලියන එක. මෙතනදී මම තව කම්පොනන්ට් එකක් පාවිච්චි කරනවා මේක RTC මොඩියුල් එකක්. ඒ කියන්නේ රියල් ටයිම් ක්ලොක් මොඩියුල් එකක්. මම යූස් කරන මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට බෑ ටයිම් එක ට්‍රැක් කරන්න. ඒ කියන්නේ දැන් පවර් ඕෆ් කරලා ඔන් කරොත් එහෙම ටයිම් ඩීටේල්ස් එකේ ඔක්කොම යනවා. එතකොට මේ RTC මොඩියුල් එකට පුළුවන් පවර් නැති වුණා ටයිම් එක හරියට ට්‍රැක් කරන්න. එතකොට සාමාන්‍ය ඔරලෝසුවක් වගේ මේකට අපි පොඩි බැටරියක් දාලා තියන්න ඕනේ. කලින් බේසික් කෝඩ් එකෙන් පුළුවන් වුණානේ පොසිෂන් එක දුන්නාන් පස්සේ ලයිට් එක ඔන් කරන්න. එතකොට ඒ පොසිෂන්ස් ටික ගෲප් කරලා හදන්න පුළුවන් වචන. එතකොට RTC මොඩියුල් එකෙන් පුළුවන් ටයිම් එක හරියට ට්‍රැක් කරන්න. දැන් කරලා තියෙන්නේ ඒ දෙක කර කම්බයින් කරලා තියෙන්නේ. එතකොට දැන් RTC මොඩියුල් එකෙන් ටයිම් එක අරගෙන ඒ ටයිම් එකට අනුව හරි වචන ගෲප් එක තමයි මේක ඔන් කරන්නේ. මේ තියෙන shopping හදපු custom frame එක. කලින් සැරේ අර phone parts වලින් හදුවේ frame එක අන්න ඒ frame එක වගේම තමයි මේකත්. හැබැයි මේක කොටුවක්. දැන් කරන්න තියෙන්නේ මේ කුණුට කොහම හරි frame එක ඇතුළට දාගන්න එක.
කෝඩ් ඩිවලොප් කරද්දී පාවිච්චි කරේ වෙන D1 බෝඩ් එකක්. ඒතර මේකේ ෆ්‍රේම් එක අස්සර හයි කරගන්නකොට පාවිච්චි කරේ තව එකක්. මම දන්නේ නැහැ ඇයි කියලා ඒ උනාට හයි කරගත්තු D1 බෝඩ් එක වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක කනෙක්ට් වෙන්නේ නැහැ මොන විදිහින්වත්. පස්සේ ඔක්කොම ටික ආයෙ ගලවලා බෝඩ් එක විතර නිකන් හයි කරලා බලුවා ඒත් ඒක වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ බෝඩ් එකේ මොකක් හරි ඉෂුව එකක් නිසා තමයි ඒ වැඩේ උනේ. ඊළඟට තව බෝඩ් එකක් දැම්මා. මේක දාන්න කලින් නම් හැබැයි ටෙස්ට් කරලා කෝඩ් එක දාලා තමයි මේක ඉන්ස්ටෝල් කරේ. මෙතන මේක කළු පාර ටෙම්ප්ලේට් එක. දැන් මේක අන්තිම හරියට ආපු නිසා පුළුවන් කළු පාර ටෙම්ප්ලේට් එක පාවිච්චි කරලා මේක හරියට ඉන්ස්ටෝල් කරගන්න. ටෙම්ප්ලේට් එක අනිත් පැත්තට ඩිෆියුසර් ෂීට් එකක් අවශ්‍ය වෙනවා හයි කරගන්න. ඩිෆියුසර් එකක් නැත්තම් කෙලින්ම LED එක පේනවනේ. ඒතර කැතයිනේ. මෙතනදී ඩිෆියුසර් එකක් විතර මම පාවිච්චි කරන්නේ ට්‍රේසින් පේපර් එකක්. මේකත් ගත්තේ බුක් ෂොප් එකකින්. මේක පාවිච්චි කරනකොට නෝට් කරපු දෙයක් තමයි සමහරක් වෙලාවට විතරක් මේක බූට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කලින් මම මේක ටෙස්ට් කරලා දැම්මේ. ටෙස්ට් කරද්දී ප්‍රශ්න නැතුව මේක බූට් වුණා. හැබැයි කීවසරක් වයර් එක ගලවලා ගැහුවෙන් පස්සේ මෙන්න මේ වගේ අවුට්පුට් එකක් ඇවිල්ලා මේක හරියට බූට් වෙන්නේ නැහැ. ඊළඟට තව USB මොඩියුල් එකක් පාවිච්චි කරා. ඒකෙත් සමහරක් වෙලාවට විතරක් බූට් ඉෂුව එකක් එනවා. දැන් මට මතක නැහැ මේකේ බෝඩ් එකේ කීපාරක් මාරු කරලාද කියලා. කොහොම හරි මේකේ ඉෂුව එක ඇවිල්ලා තියෙන්නේ අර RTC මොඩියුල් එකෙන්. මම හරියටම දන්නේ නැහැ ඇයි ඒක එහෙම වුනේ කියලා. මම හිතනවා RTC මොඩියුල් එකේ මොන හරි ඩැමේජ් එකක් හින්දා කියලා. කොහොම හරි දැනට මගේ ළඟ තව RTC මොඩියුල් එකක් නැහැ. ඒක නිසා මේකේ ටයිම් එක ගන්න එක මම වෙන විදිහකට තමයි ගන්න හදන්නේ. හරි. ඒතර කෝඩ් එක පැත්තෙන් කරනේම ගොඩ දුරට කරලා ඉවරයි. ඒකේ තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. අර අනවශ්‍ය වයින් කරලා කමෙන්ට්ස් ටිකක් දාන එක. ඒ වුණාට අර ෆීචර්ස් විදිහට ඔක්කොම දේවල් ටික දාලා තියෙන්නේ. එතකොට දැන් මේ කලින් පාවිච්චි කරේ මෙන්න මේ RTC මොඩියුල් එකනේ. දැන් මේක පාවිච්චි වෙන්නේ නැහැ. දැන් පාවිච්චි වෙන්නේ අර D1 එකේ තියෙන Wi-Fi chip එක. ඒතර ඒකෙන් ඉන්ටර්නෙට් ඇක්සස් කරලා ටයිම් සෝන් එකට අනුව ගැලපෙන ටයිම් එක තමයි මේකේ ඩිස්ප්ලේ කරන්නේ. තව පොඩි පොඩි දේවල් ටික මේකේ ඒ කියන්නේ ෆිසිකලි මේකේ කරන්න තියෙනවා. දැන් මේකේ ඩස්ට් එක තියෙනවා. මේක මම නිකන් දාලා තියෙන්නේ. ඒක හරියට ක්ලීන් කරගන්න ඕනේ. මෙතන ස්විච් සෙට් එක නිකන් තියෙන්නේ. අර ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ටික කරගත්තයින් පස්සේ තව දෙයක් තියෙනවා. මේකේ දැන් මේ කැපිච්ච කැලි තියෙනවනේ. දැන් මේ ඕ අකුරේ කෙලින්ම අර ඩෝනට් එකක් වගේ නැහැනේ මේක. තව මේකේ ඒ අකුරේ අර අයිලන්ඩ් එක වගේ තියෙන මොකද කියන්නේ. අන්න ඒක නැහැ. තව ආර අකුරෙත් නැහැ. අර ඒ වගේ අන්න ඒකත් හදාගන්න ඕනේ මෙතන. දැන් මම මේ කරන්නේ අකුරු වල මැද කැලි ටික හදාගන්න එක. ඕ අකුර කිව් අකුර වගේ ඉවර ලේසි. මොකද එතනකදී කෙලින්ම රවුමක් තියෙන්නේ. P අකුර ඒ අකුර වගේ තමයි පොඩක් විතර අමාරුනේ මෙතනදී හදාගන්නකොට. හරි එතකොට දැන් අකුරු වල තියෙන කැලි ටිකත් හයි කරගෙන තියෙන්නේ. ඔන්න දැන් පුළුවන් සම්පූර්ණකම හරියට ඇසෙම්බල් කරගන්න. මේක තියෙන දේවල් ටික මම එක්ස්ප්ලেইন කරන්න මොනවද කියලා. ඉස්සෙල්ලා මේක යට පැත්තේ තියෙන මෙතන USB port එක, මේක type C port එක. මේකෙන් තමයි මේකට power දෙන්නේ. හැබැයි මම මෙතනත් එකක් දාලා තියෙනවා. මොකද දැන් මේක කේබල් එක ගැහුවෙන් පස්සේ මෙහෙමනේ තියෙන්නේ. ඔක එල්ලද්දි අවුලක් නැහැ. හැබැයි මේක මේසකුඩ තියෙනවා නම් ඔක තියන්න බෑනේ. අන්න ඒක නිසා තමයි මෙතනට USB port එක දාලා තියෙන්නේ. ඒතකොට මේසකුඩ තියෙනවා නම් මෙතනට හයි කරන්න පුළුවන් ඒක. මේක යට මම හදනකොට දාලා තිබ්බ බටන්ස් හතරක්. හැබැයි හතරක් අවශ්‍ය වුණේ නැහැ. දෙකයි අවශ්‍ය වුණේ. ඒ උනට අර ගලවන්න කම්මැලි හින්දා ඒක එහෙම තියලා තිබ්බා. ඒක ගණන් ගන්න එපා. මෙතන තියෙන බටන් එකෙන් වෙන්නේ මේකේ මෝඩ් එක චේන්ජ් වෙන එක. මෙතන තියෙන බටන් එකෙන් වෙන්නේ මෝඩ් එකේ තියෙන දේවල් ටික චේන්ජ් වෙන එක. මම ඒක ඉස්සරහට යනකොට බලන්න මොන වගේද වෙන්නේ කියලා. මේකට මුලින්ම පව දුන්නෙන් පස්සේ මෙතන W light එක තමිලි පාටින් පත් වෙනවා. ඒ කියන්නේ මේක Wi-Fi connect කරන්න try කරනවා. රතු පාටින් පත් වෙනවා කියලා කියන්නේ Wi-Fi details දීලා නැහැ. නිල් පාට වෙනවා කියලා කියන්නේ මේ වගේ නිල් පාට වෙනවා කියලා කියන්නේ ඒක connected. ඒතර animation එක play වුණා. ඒක දැක්කත් දන්න animation එක. ඒකෙන් පස්සේ මෙන්න මෙහෙම clock mode එකට තමයි යන්නේ. එතකොට මෙතන buttons වල mode කියන එක press කරායින් පස්සේ මේක BC කියලා change වුණා මෙතන. මේක පේනවද මන්ද 8ක් වගේ තියෙන්නේ මේ තියෙන B අකුර. කො මෙන්න මේක. ඊළඟට BC කියලා කියන්නේ background color කියන එකට. මෙතන තියෙනවා background color එක, මේ තියෙනවා font color එක. එතකොට පළවෙනි බටන් එකෙන් change කරන්න පුළුවන් මේකේ background color එක. ඊළඟට ආයෙ mode button එක press කරන් පස්සේ මේක change වෙනවා F කියලා. F කියලා කියන්නේ font color එකට. එතකොට මේකේ first button එකෙන් පුළුවන් ඒකත් change කරන්න. ඊළඟට ආයෙ එබුවෙන් පස්සේ දැන් මෙතන තියෙන W අකුර. WF කියලා කියන්නේ Wi-Fi කියන එකට.
එතර මෙතනින් පුළුවන් Wi-Fi details reset කරන්න. දැන් මේක Wi-Fi clock එකක් නිසා මේක Wi-Fi connect වෙන්න ඕනනේ. එතකොට router එකක් change කරනවා නම් මෙතනින් තමයි ඒක කරන්නේ. ඊළඟට ආයෙ බුවෙන් පස්සේ මෙතන තියෙන්නේ B අකුර, මේ තියෙන්නේ 7. ඒක 7ක් වගේ පේනවද මන්ද? එතකොට මෙතනින් වෙන්නේ brightness control වෙන එක. දැන් මෙතන B කියලා කියන්නේ brightness, 7 කියලා කියන්නේ maximum brightness level එක. මේක levels 7ක් තියෙනවා. එතකොට manually මෙහෙම change කරන්න පුළුවන්. දැන් 6 තියෙන්නේ 5 4 3 2 1 කියලා තියෙනවා. ඊළඟට ආයෙ සරක් එබුවෙන් පස්සේ මෙතන A කියලා තියෙනවා. A කියලා කියන්නේ automatic. එතකොට මෙතනදී sensors කිසිද පාවිච්චි වෙන්නේ නැහැ. මේකේ time එක නෝ තමයි මෙතන brightness එක change වෙන්නේ. දැන් මේක හදනකොට කීප සැරයක් හිතුන එක තමයි මේක එච්චර ලේසියෙන් වෙලා බලන්න බෑ නේද? මේක කියවලා තේරුම් අරගෙන අර පොඩ්ඩක් process කරන්න එපා ඒක තේරෙන්න. ඒතර මං හිතුවේ නෑ මේකෙන් වෙලාව එච්චර ලොකුට බලයි කියලා. ගොඩක් කරලා ලස්සනට තියෙන එකක් විදිහට තමයි මේක තියෙන්නේ. ඒ වුණාට දැන් දවස් කිහිපයක් පාවිච්චි කරපු නිසා කියන්න පුළුවන් මේක මම හිතුවට වඩා ඇත්තටම වෙලා බලන්න ලේසි මේකෙන්. ඉලක්කම් තියෙන ඔරලෝසුවක් වගේ එකපාරම බැලුවෙන් පස්සේ තේරෙන්නේ නැහැ තමයි. ඒ වුණාට මේක හිතුනට වඩා ඇත්තටම උඩම ලේසි. මොකද මේ දවස් කිහිපෙන් පාවිච්චි කරේ මේ ඔරලෝසුව. ඒ කියන්නේ මගේ අර මේසුර තිබ්බ ඉලක්කම් තියෙන ඔරලෝසුව පාවිච්චි කරේ නැහැ. ඉතින් ඔය ටික තමයි මේ වීඩියෝ එකේ පෙන්වන්න තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක බලනකොට ගොඩක් ස්තුතියි. මේ වගේ වීඩියෝස් තව බලන්න කැමති වගේ නම් channel එකට subscribe කරන්න.